ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දී තමන්ගේ කල්යාණ මිත්‍රගෙන් අහද්දී සමහර විට බරපතල තමන්ගේ හිතේ අදහස් එක්ක අපිට උත්තර දෙන උත්තර සපයන හිතවතුත් අපි අතර ඉන්නවා. ඒ නිසා මේ අය තෝරා බේරා ගන්නේ කොහොමද? මේ අයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? අපි කවුද? අපි මොකටද ආවේ? අපි මොකද්ද කළ යුත්තේ, කරන්න ඕනේ කුමක්ද කියන කාරණාවන් එකතු පහදා වෙච්ච සද්ධර්ම දේශනාවක් තමයි අද ඔබට සිහිපත් කරන්නේ. දැන් මේ වසර තුල කරන්නේ ජීවිතයට මුහුණ දෙන විදිය. අපි දන්නවා අද වර්තමානයේ ගත්තාම අන්තිම තීරණය තමයි එක්ක කෝච්චියකට පනිනවා, බෙල්ල තියනවා, එහෙම නැත්නම් වහ බොනවා, බෙල්ල වැලදා ගන්නවා. එනිසා ජීවිතවලට උත්තර දෙන හැටි, ප්‍රශ්න වලට පිළිතුරු සපයන හැටි. ඒ නිසා අපි කොහොමද මේ වගේ ගොඩ ඉන්නේ? අපි කොහොමද මේවා හරියට තෝරා බේරා ගන්නේ කියන කාරණේ පිළිබඳවයි අද මේ දේශනාව. ඉතින් වෙසක් පොර පසළොස්වක පොහොය දිනේ නිමිති කරගෙනයි මේ දේශනාව පවත්වන්නේ. මා අමුතුවෙන් වෙසක් පොය ගැන ඔබට සඳහන් කළ යුතු නැහැ. ඔබ දන්නවා වෙසක් පොය කියන්නේ මොකක්ද කියන එක. හැබැයි රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල අනන්ත අප්‍රමාණ සැපවින්ද කෙනෙක් තමයි බෝසතාණන් වහන්සේ කියන්නේ. ජීවිතේ කිසි දෙයක් අත්තරින්න, ඒ වගේම දුකයි කියන කිසි දෙයක් තිබ්බ ජීවිතයක් නෙමෙයි මේ ජීවිතේ. සමහර අවස්ථාවලදී සුරාම්‍ය මාලිගාවේ ඉන්නවා මාස 3ක් තිස්සේ මොනර මාස් අනුභව කරමින් තමන් උදේ වෙනවද දවල් වෙනවද කියලාවත් දන්නේ නැහැ. 3 මාසයක් යනකම් දන්නේ නැහැ එළියේ පරිසරයක් දැකලා නැහැ. ඒ තරම් සැප සම්පත් තිබ්බ මාලිගාවක් තමයි සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගාව. හැම වෙලේම සැප සම්පත් හදලා තිබුණා. කාගේරි කොණ්ඩ ගහක් ඉදුණා නම් එයාව ගිහින් දානවා මාලිගාවෙන් එළියට. කාටරි ලෙඩක් හැදුණා නම් ඒ ලෙඩ හැදිච්ච කෙනා අනිවාර්යයෙන් යන්න ඕන. බෝසතාණන් වහන්සේගේ කිරිමව්වරු පවා ගිහින් දැම්මා. චන් නැමැතිව පවා ගිහින් දැම්මා. ඉන්න දුන්නේ. හිසකයක්වත් ඉදිමින් සුදු වෙන්න බෑ. ඒ ගිහින් දානවා. පුංචි ලෙඩක්වත් හැදෙන්න බෑ. යම් සීමාවක් තිබුණා, වයස සීමාවක්. ඒ සීමාවයට විතරයි ඇතුළේ ඉන්න පුළුවන්. ඒ අරනකොට වයසට කිසිම කෙනෙක්ට රාජමාලිගාවේ ඉන්න බෑ. ලෙඩක් දුකක් හැදිච්ච මේ හැම පරිසරයේම සුද්ධෝදන මහරජු නිර්මාණය කළා. ඇයි? තමන්ගේ දරුවා වෙන්නේ. දරුවා රැක ගන්න. දරුවා කවදා හරි මේ ශාසනයට යයි කියන බය, කවදා හරි මේ මාලිගාව අතහැරලා යයි කියන බය තාත්තා කෙනෙක් හැටියට තිබුණා. ඒ නිසා ජීවිතේ දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම දුන්නා. කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. ඒ පරිසරය හදලා දුන්නා. උන්වහන්සේ සැප වින්දා. විඳලා තමන් අවබෝධ කරගන්නවා මේ ජීවිතයේ අතහර්ථය මොකක්ද කියන එක. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා මම බුදුදහම මේ දහම අවබෝධ කරගන්න ඕන. මේ දහම අවබෝධ කරගන්න පාදක වුණා. ඒ කාලේ විවිධ කොටස් සිටියා ඉන්දියාව තුළ. දෙසට ආගම් 62ක් තිබුණා. දැන් අපේ ලංකාවේ ආගම් 4යි තියෙන්නේ. ආගම් 62ක් තිබුණා. මේ 62 හිටපුවා එක එක අදහස් තිබුණේ. එක්කෙනෙක් කියන ගංගානම් නදී මෙහා යුරෙන් එහා යුරට යනකම් ඉන්න මාළුන්ට කොටාගෙන ගියට පව් නැහැ කියලා. තව පිරිසක් හිටියා තමන් මාර්ගයේ ඉදිරියට ගමන් කරද්දී ඉස්සරහින් අතු ගාගෙන යන්න ඕන. කුරුමි සත්තු පෑගෙයි කියලා. ඊළඟට තව කොටසක් හිටියා වතුර පෙරලා බොන්න ඕන. ඒ සත්තු අපිට මෙයා වෙන්නේ හින්දා. ඒක බුදුදහම තුලත් ඒක ස්ථාපනය කළා. බුදුදහම තුල ඒක පිළිගත්තා. තව පිරිස හිටියා. මේක කොච්චර මේ ඒ අයගේ සිතුවිලි පල්ලෙහා මට්ටමකද කියනවා නම් දත් මදින්න හොඳ නැහැ කියලා හිටපු පිරිසක් හිටියා. ඒකත් ආගම. දත් මදින්න හොඳ නැහැ. තව පිරිසක් හිටියා නාන්න හොඳ නැහැ කියලා. අදටත් ඉන්නවා. තව කොටසක් හිටියා ඇඳුම් අඳින්න හොඳ නැහැ කියලා. අදටත් ඉන්නවා. ඉන්දියාවේ. එතකොට මේ විදිහට විවිධ සමාජ කොට්ටාස තිබුණේ. කාන්තාව පහත් කරලම් තිබ්බේ. කාන්තාවට ඉගෙන ගන්න බෑ, උගන්වන්න බෑ, දන් දෙන්න බෑ, දන් ගන්න බෑ, යාග කරන්න බෑ, යාග කරවන්න බෑ. මේ කිසි දෙයක් කාන්තාවට අයිතියක් තිබෙන්නේ නැහැ. කාන්තාව පැත්තකටම කරලා තිබුණේ. මේ සමාජයේ තමයි පසු කාලේනේ බලපාන තාම තියෙන සමාජීය ගැටලු. එදා ඒ කාන්තාවට බමුණු සංස්කෘතිය
යසෝදරා දේවිය මාලිගාව ඇතුලේ තනි වෙන්න, මාලිගාව ඇතුලේ සුදු වස්ත්‍ර හැමදාම අඳින්න, ඒ වගේම ආහාර ගන්න එක පවා ඒ අර දුක්ඛිත විදියට ගන්න, ඇයිගේ පාරමිතාව එකක් වෙද්දිම සමහරට බලපෑම් කරා මේ බමුණු සංස්කෘතිය ඇතුලේ තිබුණු දේවල්. තමන්ගේ මහත්ය නැති වුණාට පස්සේ මහත්යගේ මිනිය තියෙන තැන, චිතකයේ දැල්ලෙන තැන දකුණු පැත්තෙන් හිසින් ඉඳගෙන ඉන්න ඕන ගිනි දැල් වලට පිච්චෙන්න. මට මතකයි තාමත් 2004 ස්වර්ණවාහිනී ප්‍රවෘත්තියක් ගියා. ඔය YouTube එකේ හොයන්න පුළුවන් නම් බලන්න. 2004 හරියටම මහත්යගේ මිනිහ පිච්චෙද්දී අර කාන්තාව අමු ගින්නේ ඇවිදවිලි ඉන්නවා. මම දැක්ක ප්‍රවෘත්ති වලට. ඒ සංස්කෘතිය තාමත් ඒ ඉන්දියාව ඇතුලේ තියෙනවා. හැබැයි ඒවට ඉහළට එන්න දෙන්නේ නැහැ. ඉහළට එන්නේ. ඒ බුදු දහම විසින් මේ හැම දෙයක්ම යටපත් කළා. කාන්තාවට වටිනාකමක් ලැබෙන්න, තරුණියකට වටිනාකමක් ලැබෙන්න මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය හේතු වුණා. ඒ නිසා උන්වහන්සේ දහම හොයාගෙන ගියා. පුළුවන්. එතකොට මෙන්න මේ හැමදේම අත්හැරෙනවා කියන එක. එතකොට මේ මනසින් බැඳිච්ච සියලු දේවල් දවසක අත්හැරෙනවා කියන යථාර්ථය පසක් කරගත්තේ බුදුහාමුදුරුවෝ. උස්තානන් වහන්සේ. ඒ වෙසක් පුර 15ක් පොහොය දවස. සියලු නසා මේ කෙලෙසුන් දුරු කරලා බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මේ බුද්ධත්වයට පත් වෙච්ච බුදුහාමුදුරුවෝ අපිට ලෝකේ යථාර්ථය දේශනා කළා. මේ ජීවිතයේ යථාර්ථය දේශනා කළා. ඒ නිසා වෙසක් පුර 15ක් පොහොය අපිට වැදගත් වෙන්නේ නිසායි.